Hello everyone, මම මනින්ත පාන්සර මම Java Institute එකේ මාතර branch එකේ cheetah badge එකේ ඉගෙන ගන්නේ. අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ remember me option එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි කලින් වීඩියෝ එක කතා කරා sign in process එක කොහොමද වෙන්නේ කියලා. මේ වීඩියෝ බලමු remember me option එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි දැන් data ටිකක් enter කරලා බලමු remember me option එක වැඩ කරන විදිය. මම email එකේ password එක enter කරනවා. remember me option එක ගන්න නැතුව කෙලින්ම sign in button එක press කරනවා. අපි එතකොට press කරන තැන අපි home page එකට අපි load වෙනවා. අපි ආයෙත් බලමු අපි remove option එක දැම්මේ නැති හින්දා එතන කොහොමද password එකයි email එකයි password එකයි email එක save වෙලා තියෙනවද කියලා. අපිට password එකයි email එක බලගන්න විදියක් නැහැ. අපි remove me option එකට ගියේ නැති නිසා. අපි දැන් remove me option එකට ගිහින් බලමු password එකයි email එක save වෙනවද කියලා. මම data ටික enter කරන් ඉවර අපි sign in button එක press කරාම අපි නැවතත් එනවා අපේ home page එකට. අපි ආයෙ back කරලා බලමු data තියෙනවද කියලා. අපේ data ටික එහෙම තියෙනවා. අපි මේ option එකට ගියා හින්දා එහෙම data store වෙලා තියෙන්නේ cookies වල. මේ තියෙන cookie ටික email වල password ඒ විදිහට cookie වල save වෙලා තියෙනවා. අපි එන ගිහින් බලමු කොහොමද වෙන්නේ කියලා. අපේ code එක පැත්තට අපේ index.php එකට આવතින් මෙන්න මේ කොටසින් තමයි අපි remember me process එකේ අදාළ ටික එක කියන්නේ remember me ටික වැඩ කරන්නේ. මෙතන අපේ remember me එකේ class එක දාගෙන තියෙනවා form check විදියට. එයාගේ type එක check box විදියටත් එතන class එක form check input විදියට input එකක් ගන්න විදියට id එක remember විදියට අපි remember me විදියට අපි හදාගෙන තියෙනවා. ඒ වගේම මේ තියෙන PHP script එකෙන් තමයි අපේ cookie store වෙන්නේ. අපි එතන ඉස්සෙල්ලම කරගෙන තියෙන්නේ empty values දෙකක් අරගෙන තියෙනවා. පළවෙනි empty value එක $email විදියට, දෙවෙනි empty value එක $password විදියට අපි අරගෙන තියෙනවා. අපිට එතන පාට අපා ගන්න පුළුවන් if is set $cookie email විදිහට අරගෙන තියෙනවා. ඒක ඊට පස්සේ එතන condition එක ඇතුළේ තියෙන්නේ $email html special characters $cookie email විදිහට email එක special characters විදිහට save වෙන cookie එක ඇතුළේ අපි එතන password එකත් එක්ක අපි script base එකට આવතේ බලාගන්න පුළුවන්. අපි කලින් අතන id එක ගත්තා remember me කියලා. අපි එතන remember me කියන ගත්ත id එක අපි එතන අරගෙන තියෙනවා document.getElement by id එකකින් variable එකක් විදිහට අපි සමාන කරගෙන තියෙනවා remember me කියලා variable එකකට. ඒ වගේම අපි කලින් කතා කරා විදිහටම remember me එක sign කරගෙන append කරගෙන තියෙනවා. ඒක append කරගෙන තියෙන්නේ r විදිහට. ඒ වගේම sign in process එකට data අපි අරන් ගින් තියෙන්නේ F කියන එකට append කරගත්ත විදිහටම අපි sign process එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් අපි එතන ගත්ත R කියන අපි F එකට append කරගත්ත R කියන විදිහට remember me එකේ append කරගත්ත data ටික අපිට බලා ගන්න පුළුවන්. එහා පැත්ත sign in process වලට post method එකෙන් අරගෙන ගිහින් තියෙනවා. මේ තියෙන්නේ එහෙම post method එකෙන් අරගෙන ගිහිල්ලා අපි ඒක ආයෙත් $remember me කියන එකට අපි ආයෙත් සමාන කරගන්නවා. අපි ආයෙ check remember me කියන කොටසට આવත් අපිට බලා ගන්න පුළුවන් if $remember me condition එක true නම් set cookie email value email expire or options time එක අපි මෙතන අපි time එක දාගෙන තිනවා අවුරුද්දක් විදිහට. ඒක අපි අරගෙන තියෙන්නේ විනාඩි තප්පර 60යි විනාඩි 60යි පැය 24යි දවස් 365ක් විදිහට. ඒ වගේම password data set cookie එකක් අපි අරගෙන තියෙනවා. ඒත් password value password expire or options time ඒ තර විදිහටම අපි අරගෙන තියෙන්නේ. ඒ condition එක false වුණොත් ඒ කියන්නේ else එක false වෙනවා කියන්නේ ඒක else එකට එනවා. ඒතකොට if එකේ condition එක run වෙන්නේ නැහැ else එකට එනවා. else එකට ආවම ඒ set cookie email value empty value expires or options විදිහට options -1 කියලා අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මෙතනින් එක condition එක false වුණොත් else part එකේදී තියෙන cookie එකේ තියෙන data ටික destroy කරනවා. මේ විදිහට තමයි අපි remember me part එක වැඩ කරන්නේ.
අපි ඉස්සරහට කතා කරලා බලමු අපේ eShop project එකේ අනිත් දේවල් හැදිලා තියෙන්නේ කොහොමද කියලා.